ඔව් මේ තියෙන්නේ ඇත්තටම මේ පසුකාලිකව මේකත් දැන් අවුරුදු 100කට එහා යාවද කුඩා විහාරයට යාවද ඉදි කරන ලද නව විහාරය මේක සියලු අංගයන්ගෙන් සම්පූර්ණයි. මොකද ඇතුළත බුද්ධ ප්‍රතිමා රාශියක් තියෙනවා ඇතුළු ගෘහේ. ඒ වගේම අර අපිට දකින්න ලැබෙන මකර තොරණ අපි දකිනවා සියලු දේව මණ්ඩලය සහිතව සහ මුර රූප ඇතුළු තිබී මූණ මකර රූප සියල්ල ඇතුළු ඊටාම අලංකාර දොරටුවක් තමයි තියෙන්නේ ඇතුළු ගෘහයට ඇතුළේ. ඊළඟට අමතරව බුද්ධ චරිතයේ විවිධ අවස්ථාවන් නිරූපණය කරන සිතුවම් මේකේ පිටමාලේ ප්‍රදක්ෂිනාපතේ හැටියට අපි හඳුනා ගන්න පුළුවන් පිටමාලේ තියෙනවා. ඒතකොට සියලු අංගයන්ගෙන් සම්පූර්ණ වෙච්ච විහාර මන්දිරයක් තමයි දදිගම විහාර මන්දිරය. ඉතින් අපිට පුළුවන් ටිකක් ඇවිල්ලා මේකේ මේ බලන්න. අපි තියෙන දැන් මේ අතුරු ගෘහයේ තියෙන ප්‍රධාන බුද්ධ ප්‍රතිමා සමග තව බුද්ධ ප්‍රතිමා රාජ්‍යය ඒ වගේම දේව විශ්ව දේව ප්‍රතිමාව තියෙනවා. ඊළඟට සමාධි බුද්ධ ප්‍රතිමා අමතරව දෙකක් තියෙනවා. ප්‍රධාන බුද්ධ ප්‍රතිමා සමාධි බුද්ධ ප්‍රතිමාව. ඊටම අලංකාර වියනක් තියෙනවා. පරිදි ඒ චිත්ත සම්ප්‍රදායක් තියෙන. ඊයන් සිතුවම ඊටම හොඳින් ආරක්ෂා වෙලා තියෙනවා. ඒ වගේම වටමාලය අපි කියොත් වටමාලයේ බුද්ධ චරිතයේ අවස්ථාවන් නිරූපණය කරලා තියෙනවා. පස්වම ධර්ම දේශනා කිරීම නැත්නම් පළවෙනි සිපතලෙ මිදදායි ඊළඟ බුද්ධ චරිතයේ අවස්ථා අපිට මේවා වෙන්නේ මේවත් එක්ක තමයි. ධර්ම තාක්ෂණය. ඒක පාඩිය. මෙතන මේ කියන දකින්න මේ ඊකට කලයි මේ කියන උරගල් මේ ඔක්කොම ගන්නවා කලින් නිර්මාණය කරපු දෙයක්. මට මතක් වෙන්නේ ගෙලින්ම අනුරාධපුරයේ මේ ගල් නිර්මාණය. වැටුනේ මේක මේ ඉතාම මේ වටිනා නිර්මාණයක් මේ කියන්නේ මේ රාජමහා විහාරයේ වර්තමාන බෝධීන් වහන්සේ ඒ බෝධි මලු මේ බෝධි ප්‍රාකාරය සහ ඒ සියල්ල නිර්මාණය කරලා තියෙන තනි කළු ගලෙන්. ඇත්තටම මේක අනුරාධපුර යුගයේ දකින්නේ අද අපි දකින්නේ නටබුන් වෙලා තියෙන මේ වගේ කරන නිර්මාණය. ඒක ඇත්තටම මේකට සම්පූර්ණ මූලාශ්‍රය අරන් තියෙන අනුරාධපුරයේ ගොඩනැගිලි වලින්. දැන් අපි දන්නවා මිසෝ මාලිගාව වගේ ගොඩනැගිල්ලක් ගත්තාම අනුරාධපුරයේ අබේගිරි සංකීර්ණයේ ඒ පඩිපෙළේ තියෙන පඩි කැටයන් ටික තමයි මේ පඩිපෙළේ තියෙන්නේ. මේක තනිකර ගන්න. මොකද අද වෙනකොට මේ තාම මිල අධික කාර්යයක් තමයි තනික කළු ගලෙන් මේවා නිර්මාණය කරන එක. ඉතින් වල අපි දකින්නේ සිමෙන්ති හරි කොන්ක්‍රීට් හරි කරලා නිර්මාණය. නමුත් මේක තනි කළු ගලෙන් ඉතාම ලස්සනට ඒ අනුරාධපුර යුගයේ තිබුණු කැටයම් වලට බොහොම ගැළපෙන විදිහට ඉතාම අලංකාරව කැටයම් කරපු පියගැට පෙරක් හදකට පහන ඇතුළු හදකට පහන මුරගල් කොරවක්ගල් සහ පියගැට සියල්ල සම්පූර්ණව තමයි මේ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම බෝධි ප්‍රාකාරයේ වටේත් අපේ දැඩිගමට ආවේනිකව දැඩිගම කොට වේරෙන් සම්පූර්ණ ඇත්පහනේ ආකෘතිය. දැඩිගම ඇත්පහනේ ආකෘතිය සහිත කෝරුවක් තමයි මේ කෝරු පෙළක් වටේ ප්‍රාකාරයට යොදලා තියෙන්නේ. මම කියන්නේ ඉතාම විල අධික වේදනකින් නම ඉතාම වටිනා කාලයක් පවතින දීර්ඝ කාලයක් පවතින වසර දහස් ගාණක් පවතින ආකාරයක තමයි මේ රංගට සහිත ප්‍රාකාර බැම්මට පදනම හැටියට මේ බෝධි ප්‍රාකාරය සිදු කරලා තියෙන්නේ. මන්දාර මාත්‍ය විතරද මේ සඳහා මේ නවීන පරිගණක තාක්ෂණය පාවිච්චි කරන්නේ? ඔව් වෙලාවට අලුත් නූතන තාක්ෂණයක් යොදා ගන්න නැති මොකද ඊතරම් සියුම් විදියට කැටයන් ටික කරලා තියෙනවා. ඒක නූතන තාක්ෂණය පොඩි මේ යොදා ගන්නට ඇති අර අනුරාධපුර යුගයේ වගේ තාම සියුම් කැටයන් සහිතව මේ නිර්මාණය කරලා තියෙනවා. හදකට පහන් ඇතුළේ
ඔව්. ශ්‍රී බුද්ධ වර්ෂ 2477 කියන්නේ අර මේ වංශල ආරම්භ කරපු කාලෙම වාගේ අවුරුදු 100ක් ඔක කියන්නේ. දැන් මේ 2560 ගණන්නේ අවුරුදු 100කට කිට්ටු එකක්.